හායි යාළුවනේ සිටුම් ටෙක්නෝ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ගොඩක් ප්‍රශ්නකාරී දෙයක් තමයි කොහොමද සිංහල කම්පියුටරේ සිංහල සිංහල ටයිප් කරන්නේ කොහොමද කියන එක. අපි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාවිත කරනවා තමයි. ඒත් කොහොමද සිංහල වලින් අපේ කම්පියුටරේ ටයිප් කරන්නේ? ඒ වැනි දේවල් මම කියා දෙන්න යන්නේ. ඒක කොහොමද කරගන්නේ කියන එක. ඉස්සෙල්ලම මම මෙතන ටයිප් කරනවා හෙළකුරු කියලා ඔයගලන්ට පේනවනේ හෙළකුරු ටයිප් කළා මේ වගේ රිසල්ට් එකක් තියෙනවා මේ පළවෙනි රිසල්ට් එක තමයි හෙළකුරු ටයිපින් සිංහල get real time කියන එක. කියන්නේ මේ හෙළකුරු තමයි තියෙන හොඳ real time එක කියන එක. මම මේ වගේ ඕපන් කරගත්ත පස්සේ home එකට තමයි වැටෙන්නේ අපිට. අනිවාර්යෙන් home එකට වැටුණාට පස්සේ මෙතන home එකේ පෙන්නනවා මෙතන account එක හදාගන්නවා account එක හදාගත්තට පස්සේ account එක හදාගන්න ක්‍රමය තමයි මෙතන ඔල Windows කියන එක එක සැරයක් ටච් කරන්න. Windows කියන එක එක සැරයක් ටච් කරාට පස්සේ මේ වගේ ඉන්න. පේනවා සිතුම් ප්‍රභාසන් මගේ නම නෝර පතන අංකය දාලා Gmail එකයි Google වලට join වෙලා ඉන්න Gmail නම්බරේ ටයිප් කරලා මෙතන තියෙන පෞද්ගලික භාවිත සඳහා එහෙම අහනවා. මෙතන වාණිජ්‍ය භාවිතය නෙවෙයි මම පාවිච්චි කරන පෞද්ගලික භාවිතය. උල වාණිජ්‍ය භාවිතය නම් වාණිජ්‍ය භාවිතය සඳහා ටයිප් කරන්න. ඊට පස්සේ මම රොබෝ කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු ගන්න I am not robot කියන එක ටයිප් කරනවා. ටයිප් කරාට පස්සේ මේ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඒවට අපි මෙතන දීගෙන යමු. ටිකක් කළා මේ ප්‍රශ්න ටික අපි කරගෙන යන්න ඕනේ. එහෙම හරියට උත්තර දෙන්නට පස්සේ I am not robot කියලා ඔප්පු වෙලා මේගොල්ලෝ හරියට දෙනවා. ඊට පස්සේ දැන් අපි මේක සාර්ථකව කරගෙන ඉවරයි. දැන් අපි මේක හරියට වුණාද කියලා බලන්න. අපි මෙතන බෑක් ඕපන් කරලා මම මෙතන ටයිපින් වලට ගිහින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හෙළකුරු වැටුනේ කියලා පෙන්නන්නේ. මෙන්න මේ මෙතන ඉංග්‍රීසි කියන එකේ. යට ඉංග්‍රීසි මෙන්න මේ වගේ එකක් පෙන්නයි එන්නේ ඒක. ඒක දැක්කනේ හෙළකුරු සිංහල හෙළකුරු තියෙනවා. ඉංග්‍රීසි ඕන ඉංග්‍රීසි එකට ටයිප් කරන්න සිංහල ඕන සිංහල එකට ටයිප් කරන්න වෙන භාෂාවක් සඳහන් එකට. මම සිංහල ටයිප් කළා. එතන ගිහිල්ලා නිකන් මෙහෙම ගහනවා. අනිවාර්යයෙන්ම සිංහල වදිනවා. යාළුවනේ ඔයගොල්ලෝ දැක්කේ තියෙනවා නම් මට කමෙන්ට් කරන්න මම ඒ සඳහා උත්තර දෙනවා. ආයිබෝවන්.